පින්වතුනි ඔයාලට හොඳින් ජීවත් වෙන්න සමාජය පිළිගන්න යහපත් මනුස්සෙක් විදිහට ජීවත් වෙන්න හේතු වන ප්‍රධාන කරුණු 3ක් මං කියන්නම්. එකක් තමයි ඔයාලා මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා. ඔයාලා හොඳ මිනිස්සු නමුත් සමාජයේ ඉන්නවා අන් අය දිහා බලලා ඉරිසියා කරන අය. මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා. දියුණු වන මිනිසුන් දිහා බලලා සතුටු වෙන්න. අනේ කොච්චර හොඳද එයාලා දියුණු වෙනවා කියලා සතුටු වෙන්න. ඒ වගේම අනිත් කාරණාව තමයි කපටියෙක් වෙන්න එපා. කපටි මිනිස්සෙක් වෙන්න එපා. කපටි කමෙන් මිනිස්සු රවට්වන්න එපා. අවංක මිනිහෙක් විදිහට ජීවත් වෙන්න. අවංක මිනිස්සෙක් විදිහට ජීවත් වන්න. ඒ වගේම තමයි මසුරු පුද්ගලයෙක් වෙන්න එපා. ඔයාලට කොච්චර ධන දාන්න තිබුණත් ඔබ මසුරෙක් නම් ඔබ ලෝභයෙක් නම් හොඳ නෑ. ඔබට තියෙන දේන් අනිත් අයට සංග්‍රහ කරන්න. දාන මාන දෙන්න. එවිට ඔයා හොඳ මිනිස්සෙක් බවට පත් වෙනවා. සමාජය ඔයාව පිළිගන්නවා. ප්‍රශංසාවට භාජනය වෙනවා. ඒ වගේම තමයි මරණින් මත්තේ හොඳ ජීවිතයක් ලබන්නත් හේතුවක් වෙනවා.